කොහොමද මගේ යාළුවනේ ඔන්න අදත් මං ආවා තවත් වීඩියෝ එකක් අරගෙන අපේ ගෙදර තියෙන මල් පැල ටික ඔයාලට පෙන්වන්න. ඇත්තටම මගේ ළඟ තියෙනවා ඉන්ඩෝර් ප්ලාන්ට් වගේම අවුට්ඩෝර් ප්ලාන්ට් උත් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මගේ ළඟ තියෙන බහුතරයක් ප්ලාන්ට්ස් අපිට ඉන්ඩෝර් තියන්න පුළුවන් ඒවා. හැබැයි මම එකක්වත් ඉන්ඩෝර් තියලා නැහැ. මොකද අපේ ගේ ඇතුලේ ඉන්ඩෝර් තියන්න ඉඩක් නැති නිසා. හැබැයි ඕනම කෙනෙක්ට මේ තියෙන ප්ලාන්ට්ස් වර්ග ඉන්ඩෝර් තියන්න පුළුවන්. හරිම ලස්සන ප්ලාන්ට් ටිකක් තමයි තියෙන්නේ. ඔයාලට මේ පේනවා ඇති පීස් ලිලි. පීස් ලිලිත් පැල කිහිපයක් මගේ ළඟ තියෙනවා. ඒ වගේම තමයි මේ ඇන්තූරියම්. ඇත්තටම මං කලින් වීඩියෝ එකක් කරා මට හම්බෙච්ච ඇන්තූරියම් චූටි පැල ටිකක් රීපෝට් කරන විදිය බලලා නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරනවා. මේ තියෙන්නේ දැනට මගේ ළඟ මල් පිපිලා තියෙන ඇන්තූරියම් පැල. මං ඇත්තටම ආසාවෙන් ඉන්නවා පාට පාට ඇන්තූරියම් ලෝකයක් හදාගන්න. මේ දවස්වල මං හිමිහිමීට පැල එකතු කරන ගමන් ඉන්නේ. තව මගේ ළඟ තියෙන ඇන්ග්ලොනීමා පැල, සැන්ඩ්‍රියානා පැල. එතකොට සැන්ඩ්‍රියානා ගත්තම පාට වර්ග 3ක් මගේ ළඟ තියෙනවා. ඒ වර්ග 3ට අමතරව මේ ඔයාලට පේනවා ඇති මගේ ළඟ පාට පාට කැලතියා කිහිපෙකුත්. ඇත්තටම කැලතියා වර්ග එතකොට ඔයාලට පේනවා තව පීස් ලිලීස්, සැන්ඩ්‍රියානා විවිධ වර්ග මෙන්න මේ පත්‍ර සහිත ශාකෙත් හරිම ලස්සනයි ඉන්ඩෝර් තියන්න. ඒ පැල ගොඩක් මගේ ළඟ තියෙනවා. ඔයාලට පේනවා ඇති මම වතුරෙත් පැල හදලා තියෙන්නේ. මේ තියෙන්නේ නම් මට අලුතෙන් හම්බෙච්ච පැල කීපයක්. මේවා ලොකුවට හැදෙනවා. ඒ වුණාට මම තාම චූටි පැටවු ටික ලොකු කරගන්න ගමන් ඉන්නේ. මේ තියෙන්නේ අපේ මහත්තයා කළුවර පැලයක් බෝන්සයි කරලා තියෙන විදියක්. මේ තියෙන්නේ අලුතෙන් ආපු එක්කෙනෙක් එයාව ලොකු කරගන්න පොඩ්ඩක් මුල් අද්දව ගන්න තමයි මම එම හංගල වගේ හදලා තියෙන්නේ. ඉද්ද වැලක් ඉද්ද ගසක් තියෙනවා. එතකොට මගේ ළඟ තව තියෙනවා මේ පාම් වර්ගය කියන්නේ රෙඩ් පාම් එක. රෙඩ් පාම් වලත් පැල තියෙනවා. ඒ කියන්නේ පැල වෙන් කරලා නෑ. හැබැයි පැල ගන්න පුළුවන් රෙඩ් පාම් ලොකු ගහක් තමයි මට තියෙන්නේ. ඒ වගේම තමයි රෙඩ් පාම් වලට අමතරව ඔයාලා දැකලා ඇති ලොකුම ලොකු ලස්සන නිල් පාට මල් පොකුරක් හැදෙන මෙන්න මේ පැලේ. මේ පැලෙත් ඇත්තටම ගොඩාක් ලොකු මලක් හැදෙනවා. ආර්ථික වශයෙන් ගත්තොත් මේ මල් වලට ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම ඔයාලට පේනවා ඇති මේ මල ලේසියෙන් පාර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මල මුලින්ම ලා පාටක් තිබිලා ඊට පස්සේ තද පාටක් වෙලා ආයේ කාලයක් යනවා මේ මල පර වෙන. මේ තියෙන්නේ ඒ වගේ මලක්. මේ මලත් මේ අතුත් ලේසියෙන් පර වෙන්නේ නැහැ. හැබැයි මේ තියෙන්නේ බෝවිටියා විශේෂයක්. ඒවනම් ආක්‍රමණික ශාකයක්. ඒ වුණාට හරිම ලස්සන මලක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මගේ ඇන්තූරියම් ටික. මේ ඇන්තූරියම් ටිකට නම් යාළුවෙක් හැමදාම වගේ එනවා. ළඟකදී නම් ආවේ නැහැ. ඒ තමයි මුවෙක්. එයා ඇවිල්ලා මේ ඇන්තූරියම් වල තියෙන කෙමිය කාලා යනවා. ඇත්තටම දැන් මෙතන ඉන්නවා මගේ යාළුවෙකුත් මේ ඇන්තූරියම් වීඩියෝ එක ASCII මං කරන වැඩේ බලන්න ආපු. මේ ඉන්නේ අපේ ඩෝරා කෙල්ල. මෙයා දැන් ඔය මං වැඩක් කරන නිසා ඒ අස්සට වෙලා එයාට ඉන්න තැනක් හොයන ගමන් ඉන්නේ. අද තමයි ඇත්තටම මට මේ ඇන්තූරියම් ටිකට පෝර ටිකක් එහෙම දාන්න පුළුවන් වුණේ. ඇත්තටම මල් කියන්නේ අපේ හිත සනසන දෙයක්. ඔයාලට දැන් පේනවා ඇති මේ ඇන්ග්ලොනීමා එක. ඇත්තටම මේවා ඉන්ට්‍රෝ තියන්න ගොඩාක්ම ලස්සනයි. අඩි 4ක් විතර උස පැල තමයි මේ තියෙන්නේ. පාට පාට ලස්සන කොළ. මේක අවුවත් එක්ක මේ කොළවල තියෙන හැඩතල වර්ණ හැම එකක්ම වෙනස් වෙනවා. ඒක ඇත්තටම බලන්න ආස හිතෙන දෙයක්. ඔයාලටත් කැමති නම් මේ වගේ පැල ලබා දෙන්න මට පුළුවන්. මේ තියෙන්නේ ඕකිඩ් එකක්. මේ තියෙන්නේ ඇත්තටම අපේ කැට පිච්ච වැල. මේකෙත් ලස්සනට මල් දෙනවා. අපිට හවසට බුදුන් වදින්න එහෙම අපි මේ කැට පිච්ච මල් තමයි පාවිච්චි කරන්නේ. මේ මල් වර්ගේ මම ඔයාලට කලින් වීඩියෝ එකකුත් දැම්මා. මේකේ පිපෙන්නේ රෝස මලක් වගේ වතු සුදු මලක්. ඒක හරිම සුවඳයි. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන කහ පාට මල් වල. දැන් මේකේ රෝස මලක් වගේ තියෙන කහ පාට මල් වැලකුත් මම හදාගෙන තිනවා. තාම නම් ඒකේ මල් නැහැ. මේක පොපි එකක් කියලා හිතනවා. හැබැයි පොපි වගේත් නැහැ. මේ තියෙන්නේ විසිතුරු පත්‍ර සහිත ශාක. ඔයාලට පේනවා නේද? මෙතන වදුල වගේ තියෙනවා. මෙතන ඔක්කොම තියෙන්නේ සැන්ඩ්‍රියානා වර්ග. විශේෂයෙන්ම සැන්ඩ්‍රියානා වැටක් තමයි මේ තියෙන්නේ. දැන් ඔයාලට
මෙන්න මේ පෙළෙන ශාකේ ඇත්තටම හරිම පහසුවෙන් හදන්නත් පුළුවන්. මේකේ ඇත්තටම අපිට ඕන විදියට කට් කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ බට විශේෂයක්. මේක ගොඩාක් උස යනවා. ඒකම හරිම ලස්සනයි. මේවයි නම් මම දන්නේ නැහැ. ඒක හරිම ලස්සන අතු විශේෂයක් තමයි මේ. මේකේ දැනට මගේ ළඟ තියෙනවා පාට 3ක් තියෙනවා. විශේෂයෙන්ම කෝටන් වර්ග. මේ තියෙන එක කෝටන් වර්ගයක්. අපි නම් මේකට ඉස්සෙල්ලා නඳුවේ කෝප්ප කොළ කියලා. මොකද පුංචි දවස්වල අපි සෙල්ලම් කරන්න ගත්තු පිගම් වශයෙන් පාවිච්චි කරපු කොළ වර්ගයක්. මේ තියෙන කෝටන් විශේෂයක්. එතකොට මේ තියෙන තව කෝටන් විශේෂයක්. දැන් මේ කෝටන් වර්ගවල පත්‍ර හරිම වෙනස්. එකිනෙකට වෙනස් පාට සංයෝගය වෙලා තියෙන විදිහ වෙනස්. ඔයාලට ඇත්තටම බලන්න පුළුවන්. බලන්න මේ පාටවල් දිහා සබහාදාම පාටවල් එකතු කරපු විදිහ හරිම ලස්සනයි. ඇත්තටම මානවයටවත් මේක ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ බලන්නකො මේ පත්‍ර මේවා හරිම ලස්සනයි. ඇත්තටම මේ විවිධාකාර මල් තියෙනවා මගේ මිතුලේ. මම ඔයාලට කිව්වා මේකෙත් පාට දෙකක් තියෙනවා. මේක නම් තියෙන්නේ පෝච්චි එක. මේක ඇත්තටම ඉන්ඩෝ තියන හරිම ලස්සනයි. හැබැයි ලොකුවට ගහ හැදෙනවා. මේකත් කෝටන් වර්ගයක්. බලන්නකෝ එයාගේ කොළ හරිම ලස්සනයි. විවිධ රටා ගියපු කොළයක්. සුදු පාට හැම පාටකින්ම මේ තියෙන්නේ ලස්සන විචිතුරු පත්‍ර ශාකයක්. මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ මේ තියෙන මෙයා නම් හරිම ලේසියෙන් පැලවෙන ශාකයක්. මෙයාගේ පැල ඇත්තටම ටක් ගාලා අපිට හදාගන්න පුළුවන්. ලොකු ගස් තමයි මෙයාව හැදෙන්නේ. පාත්‍රේ නම් හරිම ලස්සනයි. මේ තියෙන්නේ තවත් විසිතුරු පත්‍ර සහිත ශාකයක් තියෙන විදිහක්. මේක නම් එල්ලලා තියෙන්නේ අපේ අඹ ගහේ. මේ තියෙන්නේ තවත් කෝටන් වර්ග ටිකක් අපේ ගෙදර තියෙන. විශේෂයෙන්ම දැන් ඔයාලට පෙනේවි. මෙන්න මේ කොළේ බලන්නකෝ එයාගේ ලස්සන. එකම ගහේ විවිධ පාට විවිධ කොළ දැල්ල කියන්නේ එකම පාටක්. මේ තියෙන්නේ හැඟින් පොට්ටවල දාලා තියන්න පුළුවන් ලස්සන අතු විශේෂයක්. මේව නම් මට ඕන තරම් ඔයාලටත් දෙන්න පුළුවන්. මේ තියෙන මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ලස්සන පත්‍ර සහිත බලන්නකෝ මේකේ රෝස පාට ලස්සන. දැන්ම රෝස පාටයි කොළ පාටයි මිශ්‍ර වෙච්ච මේ පැලේ මේ වගේ ශාක ගොඩක් ඇත්තටම ඇස් දෙක පිනවලා යනවා. පාට ලෝකයක් තමයි තියෙන්නේ. දැන් ඔයාලට මේ තියෙන මෙරුන් කලර් එකක්. මේ තියෙන එකේ කොළ පාට පාත්‍රය තුල කහ පාට ඉරි ගිහිල්ලා තිනවා. හරිම ලස්සනයි. වගේ බලන්නකෝ මෙයා දිහා. මෙයාගේ දැල්ලේ මුකුත් නැහැ. හැබැයි කොළවල තිත් තිත් තියෙනවා. ඇත්තටම හරිම ආසාවෙන් බලන්න පුළුවන් දේවල් තමයි මේ. අපිට බාහිර ලෝකෙත් එක්ක හැසිරෙද්දී මේ වගේ ශාක මේ ආට කියන්නේ මදර් ඇන්ඩ් ඩෝටර් කියලා. මේ තියෙන පට විශේෂය. මේ පට පඳුර හරි ලේසියෙන් හදාගන්නත් පුළුවන්. මේක අපිට ඕන විදිහට කට් කරන්නත් පුළුවන්. දැන් නම් අපේ කට් කරන්න කාලේ හරි. තාම කට් කරේ නැහැ. එහෙනම් යාළුවනේ මං හිතනවා මගේ මිදුල දිහා බලලා ඔයාලා සතුටු වෙන්න ඇති කියලා. මට ආසාවක් තියෙනවා ප්ලාන්ට් සේල් එකක් කරන්න. ඇත්තටම ඒ වගේ සේල් එකක් කරනවට කැමති අය ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා.